අයුබෝවන් ඔන්න අපි අදත් අපේ ප්‍රයිම් එක්සෝ පොඩ්කාස්ට් එකත් එක්ක පොඩ්ඩක් සෙටප් එක පොඩ්ඩක් අපි වෙනස් කරලා අද පොඩ්ඩක් එළියට පහළට ඇවිල්ලා වෙනස් තැනක අද අපි මේ ඉන්නේ උණවටුනේ දැන් අපේ එහා පැත්තේ ඉන්න අපේ සගයා දැක්කම සාමාන්‍යයෙන් කවුද කියන එක දැන් පොඩි අයිඩියා එකක් ඔළුවේ ඇති ඒකත් එක්ක අපි විශේෂයෙන් මතක් කරන්න ඕන අද අපේ අපිත් එක්ක එකතු වෙලා ඉන්නේ සූර්ය සිහබාහු කට්ටිය දන්නවා මූණු පොත පාවිච්චි කරන අය මම මුලින්ම සියබාහුව පිළිගන්නවා අපේ වැඩසටහන ආයිබෝවන් සූරි ඉතින් අපි ඔන්න සූර්යෝ බලන්න අද අපි උණවටුනට ඇවිල්ලා සූරිත් එක්ක මේ සූරිගේ තියෙන අමුතු ලියවිල්ල ඒ රහ කියවීම ගැන කතා කරන්න ඔන්න අපි අද උණවටුනට සූරිව හොයාගෙන ආවා. ඉතින් සූරි අවස්ථාවක් කරගන්නවා මේක ඔයාව සාදරයෙන් පිළිගන්න අපේ channel එකට. කොහොමද මොකද වෙන්නේ මේ දවස්වල? ඇතරම ඔවු සංජය තැංකයු වැඩේට ආවට මූලික වශයෙන්ම සහ මේ දවසල ඇත්තරම මේ කන්‍යාවී පොත ඉවරුණ උණුසුම ඇතුළේ ඉන්න සහහිතින් අලුත් ලියවිලි ටිකක් එක්ක මොකද ලියවිල්ල දිගටම කටිනිව් වෙන එහෙම එකක් ඇතුළේ හැමනිතර ලීවිල්ලක් ඇතුළේ ජීවත්වෙනවා. එතකොට සූරී දැන් අපි පොඩ්ඩක් කතා කරමු දැන් ඔයා මේ ලියන අපි කතා කරන රතිය ගැන හරි මොනවා හරි ඔයා මේ ශෘංගාරය ගැන ඔයා කතා කරන මේ ලියවිල්ල සාමාන්‍ය ටිකක් වෙනස්නේ. දැන් අපි ඕක මීමන ප්‍රේමතිලකගේ වගේ දැකපු ඒ ශෛලිය අර පොඩ්ඩක් නිකන් තහනම් නිකන් අභව්‍යයි ගනේ අසභ්‍යයි වගේ ලියවිල්ලක් කියවිල්ලක් ගැන ඔයා හැබැයි හරි නිදහසේ ඒක කරගෙන යනවා. කොහොමද මේකේ මේ රස තැන් හොයන්න ගත්තේ කොහොමද? ඒකට මොකක්ද හේතුපාඨය උනේ වගේ පොඩ්ඩක් කතා කරලා අපි එතනින් වගේ පටන් ගමු වැඩි. ඔව් නෑ ඒක තමයි. ඒ කියන්නේ ඒක යමුනේ කියන එක මං හිතන්නේ අපි දැන් ශෘංගාර ඉතිහාසයක් තියෙනවානේ අපිට. කියන්නේ බරපතල විදිහට අපිට තියෙන වෙනත් ජෝනරායක තියෙන සාහිත්‍ය ඉතිහාසයක් වගේම ශෘංගාර ඉතිහාසයක් අපිට තියෙනවා. දැන් විශේෂයෙන්ම අපි ගත්තොත් දඹදිව්නියෝගය කියන එක කවි ලියනවා කියන එක හරි මාරාන්තික ප්‍රවේශයක් වගේ එකකට ආවා. ඒ කියන්නේ කවි ලියනවා කියන එක මරණය නියතයි. හරි. අපි අර සෑහෙන දේවල් ටිකක් ඇහුවා සූරිගේ රීකන්ඩිෂන් කන්‍යාවිය එලි දක්වන මොහොතේ මතක ඇති සූරිට එතන ගිය කතාබහේදීත් ඔය අපේ ලිඛිත ඉතිහාසයේ කොහොමද මේ ගැන කතා කරන්නේ අපි සෑහෙන දේවල් අපි එතෙන්දිත් ඇහුවා ශෘංගාර ඉතිහාසය. ඒක තමයි කියන්නේ ශෘංගාර ඉතිහාසයේ දඹදිව්නියෝගය කාව්‍යශේඛරය වගේ එකක් ඊට පස්සේ කුසපබා වගේ විශේෂයෙන්ම කුසපබා වගේ එකක් ඊට පස්සේ මාතර යුගය විශේෂයෙන්ම කොළඹ යුගය කොළඹගේ පළවෙනි යුගය දෙවෙනි යුගය දැන් අපිට ඇත්තටම අහුවෙන්නේ මට ඇත්තටම විශේෂයෙන්ම අහුවෙන්නේ කොළඹ යුගයේ දෙවෙනි පරපුර වශයෙන් සඳහන් කරා වගේ මීමන ප්‍රේමතිලක වගේ ප්‍රකට ශෘංගාර කවිකරුවන් සම්බන්ධයෙන් ගජමන් නෝනා විශේෂයෙන්ම ඊට පස්සේ මං හිතන්නේ කාව්‍ය ශෘංගාර කාව්‍ය ඉතිහාසය සම්බන්ධයෙන් මේ තාක් ආපු ගමන ඇතුලේ මං හිතන්නේ ඒක වෙන්න ඇති අර ඔයා කීව එකට උත්තරය එහෙම ඉතිහාසයක් විදිහට ඇවිල්ලා ඊට පස්සේ අපි නූතනම සාහිත්‍යකාරයෝ විදිහට ඒක ජම්ප් කරන්න මොන හරි විදිහට හෙල්ප්ෆුල් වෙන්න ඇති ශෘංගාර ඉතිහාසය සම්බන්ධයෙන් අපිට මොන හරි ගටක් එන්න ඇති. එතකොට සූරි දැන් අද අපි කතා කරන්න බලාපොරොත්තු වුණේ කෙලිම ස්ත්‍රීය ඒ කියන්නේ අපේ ලාලිත්‍ය කැටි කරගත්ත ගැහැණිය මූලික වශයෙන් ගැහැණියට මේ සමාජයේ මොකද්ද වෙලා තින්නේ දැන් මේ ඇත්තටම ගෑනු කොතනද ඉන්නේ ගෑනුන්ට මොකද වෙලා තින්නේ කියන අර නිදහස් අවකාශයේ කතා කිරීමක් තමයි අපි අද බලාපොරොත්තු වෙන්නේ. සූරිගේ අදහස උනේත් ඒකයි. ඉතින් අපි සූරි කතාව පටන් ගමු කොහොමද ඇත්තටම අද ස්ත්‍රිය කොතනද ඉන්නේ මොකද්ද මේ වෙලා තින්නේ කියන තැන ඉඳන් අපි ඔයා හිතන පතන දේ ගැන අපි කතා කරමු. ඔව් ඒක තමයි. ඒ කියන්නේ දැන් මට ඇත්තනම මේ විශේෂයෙන්ම කතා කරන්න ඕන උනේ සිය සම්බන්ධයෙන් මේ වෙලා තියෙන අභග්ගය. කියන්නේ ඉතිහාසය සම්බන්ධයෙන් අපි අපි ගත්තොත් අපි ගමුකෝ
පෙක්නර්සියක කියන්නේ ස්ත්‍රියක් ගැබ්බරයනවා කියන ඒ ක්‍රියාවලියට ඉතිහාසයේ පිරිමියා මේක කොහොමද මේ ප්‍රොසෙස් එක වෙන්නේ? ඒ කියන්නේ මෙච්චර එනර්ජි එකක් දරාගන්නේ කොහොමද ගැහැණු කෙනෙක්? ස්ත්‍රියක් කොහොමද මෙච්චර එනර්ජි එකක් මෙච්චර ක්‍රියාවලියක් දරාගන්නේ කියන අරුබුදය. මම හිතන්නේ ඉතිහාසයේ පළවෙනි කැරැල්ල ඒ කියන්නේ මමුල සමාජයේ පුපුරා යාමේ පළවෙනි කැරැල්ල ඇති වෙන්නේ එතන. කියන්නේ මේ ගර්භාෂයක තියෙන එනර්ජි එක ස්ත්‍රියක තියෙන එනර්ජි එක පිරිමියාට මේක හරි අරුමයක්. කියන්නේ පිරිමි මූලික සමාජයක් නෙදී. පිරිමි මූලික සමාජය. එතකොට මෙන්න මේ ප්‍රශ්නේ. ඉතින් සහ ඊට පස්සේ වෙන ස්ත්‍රිය නිකන් තමන්ගේ ගෑණිය කියන දේ අපි හිතන්නේ ස්ත්‍රිය කියන්නේ අපිට පාවිච්චි කරන්න තියෙන දෙයක්. හුදු කයිවල අපි කියන හුදු වර්ණනා සහගත වටොරක් සහිත සුමට ගැහැණියක් විදිහට ස්ත්‍රිය හැමතිස්සෙම එළියට ආවේ. ඉතින් මම කියන්නේ ඒක අහෝසි වෙනවා මේ කියන දේවල් ටික ඇතුලේ. සහ ඒක විශේෂයෙන්ම ආගමික වශයෙන් දේශපාලනික වශයෙන් අපිට කොහොමද මේ වෙලාවේ බලපාන්නේ? මම කියන්නේ අපි හිතමු දැන් දේශපාලනිකව ගත්තත් අර මෛතුන සූත්‍රයේ තියෙනවානේ අර පිරිමියා හැමතිස්සෙම උඩ ඉන්නවන ගැහැණිය යට ඉන්නවා. යටපත් වෙන්න යට කරගෙන ඉන්න ඕන. ඒක මෑතක් දක්වාම මං හිතන්නේ ඔය ඒ කියන්නේ මිෂනාරි පුරුෂන් කියලා අපි කියන්නේ. හැමතිස්සම ගැහැණිය යටයි. හරි. සහ අනිත් පැත්තෙන් ගත්තොත් අර නෙළුම් කුළුණේ සිට බාබත් කුළුණ දක්වාම මේ පුරුෂ ලිංග ආකෘති වලින් හැදුන දේශපාලන ව්‍යාපෘති. සහ පාර්ලිමේන්තුව පවා මං කියන්නේ පාර්ලිමේන්තුව පවා ගණිකාවකට හැදිච්ච නීතිය. ගණිකාවකට මේ මොහොතේ තියෙන ප්‍රශ්නය ඇතුලේ ඒ ප්‍රශ්න විභාග කරන විදිහ පාර්ලිමේන්තුවක් ඇතුලේ හරි වෙනස්. පාර්ලිමේන්තුවේ ඉන්න කාන්තා පාර්ලිමේන්තු නියෝජිතවරියන්ට පවා සලකන විදිය වෙනස්. සලකන විදිය වෙනස්. මොකද සිරිමාවෝ ලෝකේ අගමැතිත් වෙලා පළවෙනි අගමැති. ඔව්. ඒක එතකොට ඒකෙන් ස්ටෙප් එකක් අපි තියන්න දෙන්නේ අපි ඒක තිබ්බේ නැහැනේ. ඉතින් මං කියන්නේ සහ අනිත් කාරණේ අර මේ මොහොතේ තියෙන අර মালටි ලෙවල් බිස්නස් ටිකක් කියන්නේ ඕක ගොඩක් වෙලාවට හැදෙන්නේ මේ ගෙවල් වල ඉන්න කාන්තාවන්ට පිරිමි විදිහට හැදෙන মালටි ලෙවල් මාකටිං බිස්නස්. ඒවා දැන් අර WhatsApp group ඇතුලේ හරි මොන හරි ස්ක්‍රීන්ෂොට් විදිහට හරි ෂෙයා වෙනවා. ඒ වගේ දේවල්. අනිත් පැත්තෙන් ලංකාවේ තියෙන කොමර්ෂල් පවා ගන්නකො. ඒ කොමර්ෂල් වල ගොඩක් ඒ වගේ ආපහු අර ස්ත්‍රීව කුස්සියට තල්ලු කරන ඒවා ටිකක් නේද ආපහු හැදෙන්නේ. ඒ කියන්නේ හොඳම කුළු බඩු හොඳම සබන් ටික. එතකොට ඒ සබන් වලින් අපි හොදන්නේ දැලිවලන් ටික කුණු යවන්න. දැන් මේකේ තියෙන අබගේ තියෙන ඒ වගේ රඟපාන්නෙත් ගෑනු කට්ටිය. ඒකෙන් පෙන්නුම් කරන්නෙත් ඒ මේගොල්ලෝ මේ ඒ කියන්නේ ගෙයක් ගත්තම ගෙදර එයා කරගෙන යන මේ සාමාන්‍ය එයාගේ රැකියාව වගේ තමයි ඒක පෙන්වන්නේ ඇඩ් එක ඇතුලේ. අනිවාර්යයෙන්. ඒක කියන්නේ අම්මට දැලිවලන් ටික යවන්න, අක්කට දැලිවලන් ටිකේ කුණු ටික යවා ගන්න තියෙන හොඳම සබන් වර්ගය. මේක කියන ගමන් අපිට අර පෙන්නනවා මේක මේගොල්ලන්ට මේ ටික ලේසි කරන්න වගේ තමයි. හැබැයි මේක තමයි ප්‍රොඩක්ට් එක. මේක තමයි ප්‍රොඩක්ට් එක. ඉතින් ඒක කොච්චර අභාග්‍යයක්ද ස්ත්‍රියක් සම්බන්ධයෙන්. ඒ කියන්නේ සහ අනිත් එක දැන් මෑතක් වෙනකම්ම අපිට බාරයකට ගිහලා ලික එකක් ගන්න බැරි ප්‍රශ්න. ෆාමසියකට ගිහලා කොන්ඩම් එකක් ගන්න බැරි ප්‍රශ්න. එහෙම නැත්නම් එළියට යන්න බැරි ප්‍රශ්න. ස්ත්‍රීක තියෙන අභාග්‍ය ඒ කියන්නේ දේශපාලනිකව තිබ්බ අභාග්‍ය ආගමික මෝහ පටලයෙන් මේ වෙලාවේ බැඳිලා තියෙන අභාග්‍ය කිලි ප්‍රශ්න වගේ දැන් පෞද්ගලික ටිකේ මේක ඇවිල්ලා තිබ්බනේ ස්ත්‍රීකට යන්න බෑ. මේ වගේ නිශ්චිත තැනකට මේක හරි පාරිශුද්ධ තැන. සාමාන්‍ය ලංකාව වගේ සමාජයක දැන් අපි මේ කතා කරන අපි වුණත් ගොඩක් වෙලාවට ස්ත්‍රියකගේ ඔසප් සමය ඒක අර කිලිටි දෙයක් විදියට දකින්නවනේ. තමන්ගේ ස්වාමි පුරුෂයා වුණත් සාමාන්‍යයෙන් ස්ත්‍රියට ඒ කාලේදී ලංවීමේ පොඩි දුරස්ථභාවයක් තියෙනවා. ඔව්. ඒක තමයි. ඒක මම කියන්නේ අර ගැහණියක් අර ගෙදර බුදුන් කරලා වැඩක් නෑ. ඒක දැන් මේ වෙනකොට ගැහණිය සහ අම්මා සහ ගණිකාව අතර
ඉතාම සියුම් හොයක්නේ ඇති වෙලා තියෙන්නේ. ඒක වෙනස් විය යුතුයි කියන කාරණාව ඇතුළේ මම නිතරම ඉන්නවා. දැන් අපි ඇත්තටම මේක කතා කරන්න ගත්තෙත් අපි ලියන කවිය ඇතුලේ හුදු ස්ත්‍රී වර්ණනාවක් විතරයි කියන අභග්යනේ අපි කතා කරන්න ගත්තේ. ඒක එහෙම නොවිය යුතුයි. මොකද ස්ත්‍රී සම්බන්ධයෙන් වෙන විශාල දේශපාලන මැදිහත් වීමක්, ආගමික මැදිහත් වීමක් මේ මොහොතේ තිබිය යුතුයි. අය ස්වාධීන මිනිසෙක් විදිහට රාමුවකට කොටු නොකළ යුතුයි. කොටු නොකළ වගේ එකකට. ඒ නිසා තමයි මම කියන්න ගත්තේ ඒක. කියන්නේ මුස්ලිම් ආගම් ඇතුළේ පවා අර පිරිමි මොඩල බවට පත් වෙන ඒව හැදෙන්නේ අර මම කියන්නේ ඒක අපි චර්ම ඡේදනය ගත්තොත් එහෙම ඒ කියන්නේ දරුවන් වැදීමේ මැෂිමක් විදිහට මොඩල් විදිහට හැදෙන දේවල් කොහොමද හැදෙන්නේ? ඒ කියන්නේ ඒවා මම කියන්නේ සමානවන විතර නෙවෙයි මම කියන්නේ දේශපාලනික ඒ වගේ වැඩි බලයක් හැදෙනවා ගැහණියව හැමතිස්සෙම නෛතික තැනක හිර කරන්න. දැන් පවා ඒ වගේ එළියට එන්නේ ගොඩක් වෙලාවට එළියට එන්නේ මොනවා හරි මේ සෝෂල් මීඩියා කරන්නක් ඇතුළේ. ඒක එහෙම නැත්තම් අප ආපහු හිර වෙනවනේ අර හැෂ්ටැග් එකක් ගියේ me too වගේ. ඒ කියන්නේ ඉස්සියට කතා කරන්න ලැබිච්ච අවකාශයක් වෙනනේ. ඒක ලෝකේ පුරා ජනප්‍රිය වෙලා me too වගේ හැෂ්ටැග් එකක් නිර්මාණය වෙන්න පවා හේතු සාධක වෙන්නේ ඔන්න ඔය කියන කාරණාවල් ටික. අනිවාර්යෙන්. ඒ කියන්නේ මේ මොහොතේ මම නම් කියන්නේ මේ වෙලේ අර බුදුන් කී වගේ පරාජිකා පාළිය නැවත ගිහියන් කියවන්න ඕන කාලේ දැන් මේ ඇවිල්ලා නැවත උදා වෙමින් තියෙන්නේ. ඒකේ නූතනම version එක තමයි දැන් අපිට ඕන කරලා තියෙන්නේ ඒ වගේ කතා. පිටකයේ තියෙන කෑල්ල ඒවා කියවි යුතුයි. ඉතින් මම කියන්නේ ඒ වගේ අදහසක් තමයි මට ස්ත්‍රී සම්බන්ධයෙන් මේ මොහොතේදී. එතකොට දැන් අපි කතා කරගෙන ගියා දැන් මේ ස්ත්‍රී ලාලිත්වය ගැන. සූරිට තියෙනවනේ වෙනම කියවීමක් ස්ත්‍රී ලාලිත්වය ගැන. සාමාන්‍යයෙන් අපි දැක්ක අර දැන් අර කතා කරා වගේ සිහින් ඉඟක් තියෙන පියුණු පයෝදර ගැන කතා කරන ස්ත්‍රිය ගැන සූරි දකින්නවා හරි අමුතු වෙනස් මානයකින්. ඒකනේ දැන් සූරිව කතා බහට ලක් වෙන්නේ මුහුණු පොත ඇතුලේ සූරි මෙන්න මෙහෙම ලියමනක් ලියනවා කියලා. මමත් ඇත්තටම සූරි ගැන බලන්න ගත්තේ මට අශෝක කුලතුංග ගැන තමයි කිව්වේ. මරු බඩුවක් ඉන්නවා බං මේ මාර ලිවිල්ල ලියන පොඩ්ඩක් බලපන් මේ කියලා. එතෙන්දී දුන්න ඒකත් එක්ක තමයි මම සූරි අඳුරගන්න බලන්නේ. ඉතින් අපි කතා කරමු එතකොට කොහොමද මේ අදහස් එන්නේ? ඒ අමුතු විදිහට ඒ ලාලිත්‍ය ගැන අමුතු කතා බහක් ඇති වෙන්නේ ඒක කොහොමද එන්නේ? ඔයා කියන්නේ කවිය සම්බන්ධ. ඔව්. නෑ ඒක තමයි. ඒක මම දැන් ගොඩක් තැන්වල කියලා තියෙනවා. කවිය සම්බන්ධයෙන් ඇත්තටම එනවා නම් මට මොනවා හරි අදහසක් මේ වෙලාවේ. ඒ කියන්නේ ඒක වෙන්නේ මේ සංජය මේ අපිට තියෙන පාරිසරික හේතුත් එක්ක නේද? මේ අපි ගමේ බයියෝනේ. මොකද ගම්වල ඉන්න වැසියෝ විදිහට දැන් වාට මෙහෙ ආවම තේරෙන්නේ නැති මෙහි තියෙන තාම දරුණු ගණේ වෙනස් වීම ටික. කියන්නේ අපි පොඩි කාලේ දැක්ක උනවට නෙමෙයි දැන් තියෙන්නේ. හැම නිතර වෙනස් වෙන සුළු අද තියෙන එක නෙමෙයි හෙට තියෙන. ඒ කියන්නේ එකම තැනක නැති දැන් මම කියන්නේ මට තිබ්බ පාරිසරික ලක්ෂණ ටික සහ විශේෂයෙන්ම දැන් අපේ තාත්තා ප්‍රින්සිපල් කෙනෙක් නිසා මට තිබ්බ අර පොත්පත් ටික. ගෙදර කියවන. ඒ කියන්නේ මට ඒ වෙලේ හොඳට මතකයි මේ තාම දරුණු පොතක් තිබ්බා මේ නොහගිවා තියොංගගේ කුරුසේලු යක්ෂයා කියලා රතු පොතක්. තාම බර පොතක්. මම කියුවා. සහ ඔයා කිව්වා අපි මතක කරා වගේ මීමනගේ මීවදේ වගේ සංගරා ටික. කැණිමඩල වගේ සංගරා ටික. මේවත් යම් විදිහකට හේතුපාදක වෙන්න ඇති. අර කියන පාරිසරික ලක්ෂණත් එක්ක අර සුංගාරවාදී මිනිහෙක් විදියට කොට වැඩි. එතකොට සූරි දැන් අපි දැන් මේ කතා කරන ඇත්තටම මේ වෙලාවේ ගැහණියට මේ වෙලා තියෙන අපි කිව්වොත් දැන් මේ සන්තෑසියට පිරිමියනේ මූලික වෙන්නේ. එතකොට මේ පිරිමින්ගේ මේ තියෙන හිතන පතන විදි වෙනස් කරන්න මොන වගේද ඔයා හිතන්නේ මොන වගේද වෙන්න ඕනේ? දැන් ගැහණියට මේ தත්ත්වය උදා වෙන්න හේතු වෙන්නේ පිරිමි මූලික සමාජයක්නේ. අපි දැන් ඇත්තටම මේ කතා කරන ෆෙමිනිසම් වගේ දේවල්
ඒ මතවාද ඇතිවෙන්න හේතුපත්ය වෙන්නෙත් මේ පුරුෂ මූලික සමාජ ෆෙමිනිසම් ගැන කතා කරන්නෙත් පුරුෂයන මේ පුරුෂයෝ තමයි කතා කරන්නේ. එතකොට ඒකට අපේ මිනිස්සුන්ගේ මේ වෙලාවේ මේ වෙන්න ඕන වෙනස්කම් මොනවා වගේද ඔයා හිතන්නේ? නෑ ඔය ගැන ඇත්තටම දැන් සුනිලා බේසේකර වගේ කාන්තාව තාම සක්‍රියව කතා කරා ඔය කොළඹ NGO වගේ අවකාශවල. නමුත් ඒවා අර අපිට කියන්න බැරි අර ලංකාවේ ග්‍රාමීය සමිතිවල තියෙන අබග්ගේ ඒවා හැදෙන්නේ එහෙම. කියන්නේ මේ අබග්ගේ හැදෙන්නේ ඔය වගේ පොඩි ග්‍රාමීය තැන්වල. දැන් අර ලොකු ප්‍රශ්නයක් තියෙනනේ සුද්‍ර මූල්‍ය ණයත් එක්ක කුඩා කණ්ඩායම් හදාගෙන දැන් එතන වෙනම පැත්තක් කතා කරන්න පුළුවන්. දැන් ඒ ගත්ත ණය ගෙවා ගන්න බැරුව ස්ත්‍රිය දිවිනසා ගන්න තත්ත්වයට ඇවිල්ලා තිනවා. ඒ අර වෙනම මේ සමාජයේ සෝදාපාලුවකට ලක්වීමකුත් තියෙනවා. එතනදී යම් ආයතන විසින් මේගොල්ලන්ගේ ටාගට් මේ කවර් කරගන්න ස්ත්‍රිය පාවිච්චි කරලා තියෙනවා එතන. එතනත් අභව්‍ය කැලලක් තමයි තියෙන්නේ. අභව්‍ය කැලලක් තමයි එතනත් තියෙන්නේ. ඒක තමයි. ඒවා ක්‍රමිකව සිද්ධ වුණේ නැහැ. දැන් මේ වෙලේ NGO නඩ ඇතුලේ විවිධ සෙලිබ්‍රේෂන් කරමින් ජීවත් වෙනවා තකා ඒ වගේ අරමුදල රැස් කරනවා තකා අර රියල් ගැහණියෙක්ට වෙනවා කියන අබග්ග ටික ඇතුලේ කතා කරේ නැහැ. ඉතින් ප්‍රශ්නෙත් මං කියන්නේ ඉතිහාස සම්බන්ධයෙන් ඉතිහාසයේ ඉදම්ම දැන් අපිට සාහිත්‍ය ඇතුලේ ගත්තත් ඒ ප්‍රශ්නේ තියෙනවා මං කියන්නේ දැන් අපි කියමු දැන් කාව්‍යශේඛරේ වගේ එකකත් කියනවා මේ මලගේ එක තියෙනවා මේ ඒක කියනවා තොටගුමේ හාමුදුරු කියන්නේ මේ රතිකෙලි යෙදීමෙන් අබරණලා සැදීමෙන් දරුවන් වැදීමෙන් විසති ගැහැණුන් නොනිත්වීමෙන්. හැබැයි ජිප්සිස් කියන වෙන කතාවක් කරුමෙට ඔය කට ලැබුණාට සුනිල් පෙරේරා කියන්නේ අනිත් පැත්තෙන් ලක්ෂත් අතු කරන කියනවා වැඩ ඇරි වැඩට ඇති ගැහැණු එකක්. එතකොට මේ චැප්ටර් කීපයක් මොකෙන් කව වෙනව නේද? ගැහැණිය ගැන අපි දකින කාරණේ. මම කියන්නේ මේ වෙලාවේ අර පොඩ්ඩක් ස්වාධීන වෙන නිසා ලික එකක් ගන්න පුළුවන් නිසා ගැහැණු කෙනෙක්ට සෝෂලි කතා කරන්න පුළුවන් නිසා සෝෂල් සමාජයක් ඇතුළේ ජීවත් වෙන්න පුළුවන් සමසරාගීකම හරි නැත්තම් ට්‍රාන්ස්ජෙන්ඩර් එක හරි මොනවා හරි එක ගැන ඕපන් මයින්ඩඩ් එකක් ඇතුළේ කතා කරන්න පුළුවන් නිසා සහ අපි අර වර්චුවල් ලෝකේ බබල්ස් එක නැත්තම් අර ඒක හයිජැක් කරගන්න පුළුවන් ප්‍රවේශයක් අපි හදාගෙන තියෙන නිසා. අපි ඉන්නනම් වෙන මොනවා හරි නෛතික කොටුවක් ඇතුලේ ඒක කඩා ගන්න සෑහෙන්න දත කනවනේ දැන්. ඒ දත කන එක ඊටාම හොඳයි මං කියන්නේ ඒක අපි ඉන්න මේ වෙලාවේ පවුල මූලික කරගෙන පවුල ඇතුලේ දරුවෝ හදන්න ගන්නවා පවුලේ කීමට. කසාද බදිනවා පවුලේ කීමට. ඒ කියන්නේ අපි අර ඊට පස්සේ දරුවන් නැහැ කියලා ඒ පවුලෙන් නින්දාපාස ඒවත් විඳින්න ඕන ස්ත්‍රිය දරු බැරි වෙලාවත් මද සරු වෙන්න පුළුවන් මොකක් හරි ගැටලුවක් එයාගේ තියෙන ශරීර ගැටලුවක් නිසා වූ එහෙම වෙලා දරුවෝ නැහැ කියලා අන්තිමට අපවාද අහන්නත් ඕනේ ස්ත්‍රියම තමයි. ඔව් ඒක තමයි. ඒ කියන්නේ දැන් මේ මොහොතේ තියෙන දරුවෝ නැති ප්‍රශ්නයක් නෙමෙයි වද ප්‍රශ්නයක් නෙමෙයි. ඇත්තටම අපිට දරුවෝ හදන එක ඇතුලේ දැන් මට නම් ඇත්තටම මේ මොහොතේ මට හිතෙන්නේ දරුවෙක් හදවා කියන කලාපය ඇතුලේ අපේ ආදරය කොච්චර අහිමි වෙනවද? පවුල ඇතුලේ. කියන්නේ අපි කසාද බැදපු අලුතම වටපිටාව අපේ ඥාතීන් අම්මලා තාත්තලා සියල්ල අපිට පුෂ් කරනවා බලාපොරොත්තු වෙනවා ඊළඟ මාසේ ඊළඟ ඇචීව්මන්ට් එක තමයි දරුවෙක් කියන එක දැන් දරුවෙක් හම්බුණා කියමුකෝ දැන් දරුවෙක් හම්බුණා වෙඩින් එකේදීම අතට දීලා මේ එහෙනම් ඉතින් අපි ඉක්මනට දරුසුර ඒකට මං කියන්නේ වෙඩින් එක ඇතුළේ ප්‍රෙග්නන්ට් වෙන්න ඒක තමයි බලාපොරොත්තු හරි නෑ මේක ඒක තමයි අර කියන්නේ අපි අතර මුලින්ම කතා කරේ අර ශෘංගාරවාදී මිනිහෙක් වෙනවා කියන එකනේ. ශෘංගාරවාදී මිනිහෙක් වෙනවා කියන එක එකක් එක එතික්ස් තියාගන්න නැතුව ශරීර භාෂාව ප්‍රගුණ කරන්න පුළුවන් කලාපයක් ඉවසීමක් හදාගන්න පුළුවන්. ඒ කියන්නේ මං කියන්නේ සුරාන්තේ එක මං කියන්නේ ලිංගික කාර්යය පවා. කියන්නේ ලිංගික කාර්යය පවා අපිට දැන් අපි මේ වෙලාවේ අපි කෙදිරි ගන්නවත් නැහැනේ. අල්ලපු ගෙදරට ඇහි, පිටින් එහා පැත්තට ඇහි. අර රියල් වර්ෂන් එක වනචාරී වර්ෂන් එක අහිමි වෙලා ගියා. අපි
ඒකටවත් වෙලාවක් නැති අවස්ථාවක් වෙන්න පුළුවන්. වෙලාවක් ඉන්ද්‍රිය ගන්න වෙලාවක් නැති. ඉදිරි ගන්න වෙලාවකුත් නෑ සහ අපි අදක්ම හොයනවා. කියන අපි අපේ රමණය සඳහා අපි අදක්ම හොයනවා. හරි. ඒක චිරිචිරි ගන්නත් සද්ද බද්ද නැති. යන්න ඒකට රෝසමල් ටිකක් හරි මොනවා හරි වෙන දේවල් ටිකක් තියෙනවා. මං කියන්නේ එහෙම අර වෝචෝල්ලෙත් එකක් ඇතුලේ ප්‍රොසෙස් එකක් ඇතුලේ කොහොමද නිශ්චිතම දරුවෙක් හදන්නේ. නිශ්චිතම සුංගාරයක් ඇතුලේ අපි ඉන්නේ කොහොමද? මම දැක්කා ඊයේ පෙරේදා මේ දරුවෙක් වදනකොටත් නැකතක් බලනවා. කියන්නේ ස්වභාවිකව නැචරලිටි බඩෙන් එළියට දරුවට එන්න බෑ. බෑ. සීස කරන්නත් දැන් නැකතක්. සීස කරන්නත් නැකතක් බලනවා. එතකොට කොච්චර වෙහෙසකර ප්‍රොසෙස් එකක් වුණත් අල්ලගෙන ඉන්නවනේ මේ අර නැකත එනකම්. හරි. මේ ප්‍රශ්නේ මං කියන්නේ අර සුංගාරවාදී මිනිහෙක් වෙනවා කියන එකේ තියෙන දැන් ඒකනේ අර මල්සරා විදින්නේ නැහැ නේ හැමෝටම. මල්සරා දන්නවද ඒක අර බබර වැල දාලා මල්සරා විදින්නේ මල් පහකින්. මල් පහකින් විදින්නේ ඇගේ පස් තැනකට. මල් පහ දැන් මල්සරා විදිනක අපේ කට්ටිය හිතන් ඉන්නේ දැන් ඒක අර දැන් අපි කතා කරපු වෙළඳ දැන්වීමක උනත් ඒක ඊතලයක් නේ විදිනවා කියන්නේ. ඇත්තට විදින්නේ මලක්. මල් පහක් විදින්නේ මල් පහ ශරීරයේ පස් තැනකට විදින්නේ අශෝකා, මහනෙල්, දෑසමන් වගේ මල් ಜಾති පහක්. ඒවත් විදින්නේ අර අපි හිතමු දැන් එක්සැම්පල් එකක් විදියට අශෝකා මලක් විදිනවා කියලා. අශෝක මල අපි හිතමු ඇහැ ගාවට විදිනවා කියන්නේ. මේ ගිනි කන ආදරෙන් උමතු වෙන්න විදින්නේ මේ. පළවෙනි ස්ටෙප් එක අපි හිතමු නිකන්. ආදරෙන් උමතු වෙන්න. කියන්නේ අපි ඒකනේ කියන්නේ ආදරය ඇතුලේ අපිට වෙන මොකුත් පේන්නේ නැති තැනකට ප්‍රොසෙස් එක අන්ධ වෙලා ඉන්නේ. ඒක රියල් එකක් ඒක. ඒක රියල් එක අපිට වෙන මොකුත් පේන්න ඕනේ නැහැ. අනිත් සමාජයේ වෙන දේවල් අපිට අදාළ නැහැ. අදාළ නැහැ. අපි එතන ඉන්නේ. ආදරය කරපු මිනිස්සෙක්ට ඒක දන්නවා. ඒ මුල් හැංගීම ඇති වෙලා දෙදෙනා කැමති වුණාට පස්සේ එයාට අර වටේ තියෙන අනිත් දේවල් අදාළ නැහැ. පේන්නේ නැහැ. ඇත්තම පේන්නේ නැහැ. ඇත්තම පේන්නේ නැහැ. කියන්නේ ඒකට නැචරලිටි අපිට උදව් කරන කෑල්ල. ගහකොළ ටික, ඒ හුලග, වටපිටාව. දැන් මේක අපි ඇත්තටම දන්නේ නැහැනේ. මොකද අපි මේ මොහොතේ අපි රැට අවදි වෙලා උදේට නිදා ගන්න පරම්පරාවන්නේ. මේකේ ප්‍රොසෙස් එක වෙනස් වෙලානේ දැන් තියෙන්නේ. ගොඩක් වෙලාවට අපි රැට නිදාගෙන උදේට ඇවිදින කියන්නේ උදේට අවදි වෙන පරම්පරාවක් විදිහට අපි ජීවත් වෙලා තියෙනවා. දැන් මේක අපේ වෙනස් වෙලා. එතකොට අපිට පේනවා අර රැට අර දැන් මට නම් පාන්දර 2ට විතර අර පොල් ගස් වලින් ප්ලාස්ටික් වගේ පොල් මල ඒක අර පතෙන් පතේට වැටෙන නිස්කලංක සද්ද පවා මට ඇහෙනවා. ඒක ඇහෙන්න මොනතරම් සාම්‍යයක් අපි තුල තියෙනවා. සුංගාරවාදී මිනිහෙක් වෙනවා කියන එක ඇතුළේ මොනතරම් ඉවසීම ප්‍රැක්ටිස් කර යුතුද? ඒ කියන්නේ අපි ගෑණියෙක් ළඟට ගන්නවා කියන එක ඇතුළේ මේ කපාටම රමණය කරනවා කියන සීන් එක ඇතුළේද ඒකද වැඩේ මං කියන්නේ. කලින් අපිට ඒ තියෙන මූඩ් ටික හදාගන්න, මූඩ් ෆික්ෂන් කරගන්න, ඒ කෙදිරිල්ල අහන්න, ඒක තියෙන තව දේවල් අපිට එකතු කරගන්න ඕනෑ කරන එනර්ජි එක, අඩුම කුඩුම ටික, ඒ වටපිටාව ඒක ඕනේ නැත්ත එක පාටම රෙද්ද කඩාගෙන නිකන් රමණය කරන්න ඕන වගේ එකක්ද මේ හැදිලා තියෙන්නේ. ඉතින් එහෙම එකක් නෙමෙයි මං කියන්නේ. ඒක තමයි අපිට අර කලින් කිව්වා වගේ දරුවන් වැදීමේ ප්‍රොසෙස් එක ඇතුලේ ගොඩක් මිනිස්සුන්ට වෙලා තියෙන්නේ ඒක ප්ලෑන් කරනවා. දරුවෝ හදන එක ප්ලෑන් කරන්න එපා. ස්වභාවික දෙයක්. ඒක නැචරලිටි දෙයක්. දරුවෝ අපි හිතමු දරුවෝ නෑ කියලා. හොඳයි. ඒක ස්වභාවිකයි. ඒක නැචරලිටි කියලා. දරුවෝ නැත්තම් අපිට විඳින්නත් පහසුයි. විඳින්නත් පහසුයි මං කියන්නේ රමණේ දෙන්න පහසුයි. හිතුව විදිහට අපිට රමණේ දෙන්න. හදිසි ගැප් ගැනීම මේ වගේ හදිසි ගැප් ගැනීම අබද්ද කොටස ඉව නිකම්ම ඒ කරන්නට කියන්නේ ස්වභාව ධර්මයා මේක ඉවත් කරලා දීලා තියෙනවා. ඉවත් කරලා දීලා තියෙනවා. ඔබේ ආතල් එක ගනි. ගන්න. මොකද දැන් මේක ඇතුලේ වනචාරී වෙන්න අර පහසුයි අර අපි කතා කරපු කෑල්ලත් එක්ක. ඔව් අනිවාර්යෙන්ම. සහ මට තව එකක් මතක් වුණා දැන්. ගාන්ධිගේ වයිෆ් මතකයි නේද? ගාන්ධිගේ වයිෆ් අපිට මේ ෆෙමිනිස්ට් සම්බන්ධ ප්‍රශ්නය ඇතුලේ
ගාන්ධිගේ ගාන්ධි වයිෆ් ගන්න ඉතාම අඩු වයසින්. ඇයි ඉතාම ලදරු මනමාලිය. ඇය කසාද බැන්ද අලුතම ගාන්ධි බොහොම බමුණු ෆික්ෂන් එකක වැඩ කරනවා. ඒ කියන්නේ බමුණු සිඩක්ෂන් එකක් මං කියන්නේ සෝරි යා කිසිම ගෑනු කෙනෙක් එක්ක සම්භෝගයේ දෙන්නේ නැහැ වගේ. හරි. ඊට පස්සේ ඒක ට්‍රූ කරගන්න ගාන්ධි කරන්නේ චාල කන්‍යාවේ තොගයක් වට කරගෙන යාගේ ලයිෆ් ස්ටයිල් එක ගෙවනවා. එතකොට අර ගාන්ධිගේ වයිෆ්ගේ හොඳම කාලේ ආ හිතන්නකො ගැහණියෙක්ට තියෙන ඉවතීමේ එතික්ස් ටික හැදෙන්න කොහෙන්ද කියලා. කියන්නේ එතකොට ඒක එළියට අපි කොහොමද කියන්නේ? ඒක මොන හරි හිස්ටරි එකක් විදිහට එළියට එන්න පුළුවන්. නමුත් එතකොට ඒ මනුස්සයා මැරිලා. ඒක තමයි ස්ත්‍රී ගැබ්බක්ගේ මේ හැම නිතර හැමදේම හංගගෙන ජීවත් වෙච්ච කලාපයක් අඩුම තරමේ අපි අනිත් පැත්ත හැරිලා නිදා ගන්නවා. ඒ කියන්නේ ගැහණියෙක්ට තියෙන උතුරා යන සම්භෝගයේ තියෙන ඇතම් දේවල් ටික අහෝසි කරගනිමින් අපි අනිත් පැත්ත හැරිලා නිදා ගන්නවා. අයිය අපිට chance එකක් දෙන්න බැරි. අයිය අපිට ඒ වෙනුවෙන් ethics ටිකක් හදා ගන්න බැරි. මම විශ්වාස කරන්නේ අනිකා වෙනුවෙන් අපිට ඉවසන්න පුළුවන් කියන කෑල්ල. දැන් ප්‍රේමය ඇතුළෙත් ওই ප්‍රශ්නේ වෙන්නේ අපි මේ මොහොතේ ප්‍රේමය කියන එක ඇතුළේ අපි හිතන්නේ අපේ ආශාවන් එකක් විය යුතුයි කියලා. එහෙම වෙන්න ඕනේ. අපේ ආශාවන් කලාපයන් දෙකක්. මම නම් මේ පුද්ගලිකව ආසයි ආශාවන් දෙකක් වෙනවා. මොකද ආශාවන් දෙකක් ඇතුලේ අපිට හැප්පෙන්න ඕන තරම් ඒ දවස ඇතුලේ දේවල් ටිකක් තියෙනවා. පොඩි රණ්ඩු ඇතුලේ හරි අපිට තරක කරන්න පුළුවන් දේවල් ටිකක් හැදෙනවා. අර ආශාවල් එකක් වුණාම අර එක සමාන අතර තියෙන කුරුල්ල එකත් ඒ වගේම අතර බර අත කඩා වැටෙනවා වගේ සීන් එකක්. කියන්නේ ආශාවල් එකක් වුණාම ඒ සංවාදය එතන ඉවරයි. ඉතින් එහාට සංවාදයක් ඇත්තටම නැහැ. පවුල ඇතුලේ හරි ආදරය ඇතුලේ ප්‍රේමය ඇතුලේ මම කැමති හැපි ජීවත් වෙන. ඒ කියන්නේ කිසිම විදිහට පෑහෙන්නේ නැති. ප්‍රේමය. එතනක් තියෙන ප්‍රේමය. එතන ප්‍රේමය මං කියන්නේ. ප්‍රේමය කියන්නේ ඒක ප්‍රේමය කියන එක ඇතුලේ එහෙම ආශා කලාපයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මට වැඩිය හොඳ තැනක ඇය ජීවත් වෙන කලාපයක් ඇතුලේ අය එතන ඊටාම මේ සූටබල් තැනක ජීවත් වෙනවා නම් ඒක වෙන්න පුළුවන්. මම ඒක දිහා බලාගෙන මම මගේ වැඩක් බලාගෙන ඉන්න එක ප්‍රේමය වෙන්න පුළුවන්. මම කියන්නේ ප්‍රේමය ඇතුළට මේ ඔක්කොම පුරව ගන්න එපා. අනිවාර්යයෙන්. හරි. ප්‍රේමය ඇතුළට ඔක්කොම පුරව ගන්න එපා. මේ තියෙන ඔක්කොම ටික පුරවගෙන මේක අර වෙන අවුලකට යන්න එපා. මම කියන්නේ ලිංගිකත්වය ඇතුළේ පවා ප්‍රේමය ඇතුළේ පවා අර ඔයා කී වගේ තවදුරටත් මම කියන්නේ ඉවසන්න එපා. කියන්නේ ස්ත්‍රී සම්බන්ධයෙන් ස්ත්‍රිය ඉතිහාසයේ පුරාවටම ඉවසුවන්නේ. ස්ත්‍රිය ඉවසන එක. ස්ත්‍රිය කරන්නේ ඉවසන එක. ඉවසන එක. ඒ කියන්නේ ඉවසීමේ ethics හදාගන්න එපා. ඒක පුපුරා හරින්න පුළුවන්. ඒ කියන්නේ hijack කරගන්න පුළුවන්. අර බබල්ස් සේෆ්ටි net එක කඩාගෙන යන්න පුළුවන්. දැන් බොහෝ දුරට හැදිලා තියෙන්නේ අර මට මතකයි අර භික්ෂු වහන්සේ නමකට අයිඩෙන්ටි එකක් දුන්නේ නැහැ නේද? ඇඩ්වාන්ස් ලෙවල් හරි ඕ ලෙවල් යන්න හරි ප්‍රශ්නේ මතකද? ගැටලුවක් වුණා. නිසිතව මේක මතක නැහැ. යා සෑහෙන තැන් වලට ගිහිල්ලා ප්‍රශ්නේ වුණේ. ඉතින් තව ඉන්දියාවේ තව වැඩක් වුණා. යාගේ ඇඟ පින්තාරු කරන්න දීලා යාගේ ඇඟ පින්තාරු කරන්න දුන්නේ යාගේ පුතාට. ඒක කෝට් වලට ගියා. කෝට් වලින් අහුවම කියන්නේ මේ මගේ පුතා මගේ ඇඟ මොන වගේද කියන එක දකින්න ඕන කියන එක. ඒකට ඒක විනිවිදින සුළු කලාපයක් විදිහට ඒ කියන්නේ දරුවෙක් දැන් අපි මේ වෙලාවේ කතා කරන්නේ බයොලොජිකල් උත්තරයක් දෙන්නනේ රෝස කැලෙන් ගේනවා කියන එකට වඩා දරුවෙක්ව. කියන්නේ අම්මා තාත්තා අපිට හැමතිස්සෙම කිව්වේ නෑ ඔයා ගෙනාවේ වෙන තැනක. මේක ප්‍රොසෙස් එකක් විදිහට නැත්තම් බයොලොජිකල් ට්‍රීට්මන්ට් එකක් විදිහට ගෙනාවේ එකක් විදිහට නෙමෙයි අම්මලා අපිට කියන්නේ. මෙන්න මේක කඩාගෙන යන්න පුළුවන් නම් අර ප්‍රසිද්ධ විහිළු වගේ මේ මොනවාද පරම්පරා තුනක් යනතුරු අපේ නිවසේ ස්වභාවික දරූපතක් සිදු වී නැත කියලා තේලියන්නේ. අනිවාර්යයෙන්. ඒ වගේ මම කියන්නේ ඒවා කඩාගෙන යන්න පුළුවන් දේවල් අර අපේ කතාවේ ටොපික් එකත් ඒකයි. එහෙම දැන් එහෙම වෙනවා මම කියන්නේ. එහෙම සෝෂල් මීඩියා ඇතුලේ හරි ගොඩක් දේවල් ඇතුලේ ඉතින් ප්‍රේමය සම්බන්ධයෙන් ස්ත්‍රිය සම්බන්ධයෙන් ලිංගිකත්වය සම්බන්ධයෙන්
ඒ වගේ තියෙන ආගමික දේශපාලනික කතන්දර සම්බන්ධයෙන් මට කියන්න තියෙන ඔන්න ඔය කෑල්ල තමයි. කෑල්ල තමයි. හරි. එතකොට දැන් අපි අවසාන වශයෙන් අපි කල්පනා කරමු, අපි කතා කරමු ස්ත්‍රියට මොකද්ද දෙන්න තියෙන පණිවිඩය? පුරුෂයාට මොකද්ද දෙන්න තියෙන පණිවිඩය? අපි ඒ වගේ කෑල්ලකින් කතා කරමු. දැන් අපි කතා කරා ස්ත්‍රියට දැන් ඉවසුව ඇති. දැන් බබල් එක කඩාගෙන එළියට එනවා දැන් අපිට පේනවා. පේනවනේ. කෙලින්ම අපි බැලුවොත් වුණු පොතේ වුණත් YouTube එකේ වුණත් දැන් ස්ත්‍රිය යම් යම් සම්දිස්ථාන බැරියර් කඩාගෙන එනවා අපිට පේනවනේ දැන්. දැන් පෙනීමින් පවතින කාලෙම. අපි කියන්නේ අනිත් අයටත් එන්නේ. ඒ වගේ සූරි හිතන්නේ මොකද්ද? ස්ත්‍රියට මොකද්ද දෙන්න පුළුවන් පණිවිඩය? ඔව් නෑ ස්ත්‍රීට විතරක් නෙවෙයි මං කියන්නේ ඔව් පුරුෂයාටත් අපි කියේ පුරුෂයාට ස්ත්‍රියට එතකොට සමසරාගී අයට ට්‍රාන්ස්ජෙන්ඩර් අයට දැන් ගොඩක් එහෙම අයත් ඉන්නවා. දැන් මේ මොහොතේ වැඩේ වෙලා තින්නේ අපි කුලක ඇතුලේ එකතු වෙලා නැහැනේ. කියන්නේ කුලක ඇතුලේ විවිධ සොසයිටි ඇතුලේ අපි ඉන්නවා වුණාට ඒක රියල් දෙමෙයි. මම අපෑමක් තමයි කරන්නේ. ඔව්. ඒක රියල් වර්ෂන් එකකට ගේන්න පුළුවන්. ඒ ස්ටේජ් එකකට හරි මොන හරි තැනකට ගේන්න පුළුවන්. මං කියන්නේ අර මේ ඔක්කොම එකතු කරලා දැන් උඹලා කතා කරපන් මෙන්න අවකාශය හැදුවා වගේ තැනක නෙමෙයි. මොන හරි ඇක්ටිවිටීස් ටිකක් කියන්නේ රජයක් විදිහට අපිට හැදෙනවා නම් මං කියන්නේ අර මෙහෙම එකක් දැන් අපි ගමුකෝ දැන් ඒ කියන්නේ පුනරුත්ථාපනය කියන එක රියල් එකක් නෙමෙයි. කියන්නේ පුනරුත්ථාපනය කියන එක හැදෙන්නේ ඒ කියන්නේ පුනරුත්ථාපනය කරන තැන රියල් නෑ. හිර කරගෙන වැටවල් ගහගෙන කොහොමද පුනරුත්ථාපනය කරන්නේ? කොහොමද කරන්නේ දැන් අපි LTD එක ගත්තොත් LTD එක ඇතුලේ කරන පොඩි ළමෙක්ට අවුරුදු 10කට 18ක 15ක වගේ ළමෙක්ට සයිනට් කරලා කපාගෙන මැරෙන්න පුළුවන් තැනකට මොටිවේෂන් එකක් හැදෙන්නේ කොහොමද? එතකොට එතන තියෙන එළියේ වැඩමුළු ටික මොකද්ද? එතකොට ඒක රියල් එකක් වෙන්න ඕන නේ. ඒ කියන්නේ රියලි කොහොමද? හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ අපේ පක්ෂ දේශපාලන ඇතුළේ මේක ස්ත්‍රීන්ට සහ පුරුෂයන්ට වළංගුයි. මොකද ඒගොල්ලෝ මොන හරි වැඩ ලෝකෙට ගියාට පස්සේ මේ දේශපාලන වටපිටාවටනේ අහුවෙන්නේ. ඒ අහුවෙන වටපිටාව ඒ න්‍යාය පත්‍ර වලට වැඩ කරනවා. න්‍යාය පත්‍ර වලට වැඩ කරනවා. මම කියන්නේ මේ න්‍යාය පත්‍ර වල තියෙන ප්‍රශ්නේ තියෙන්නේ සමහර ගොඩාක් දැන් නම් කියන්නේ නමුත් ඒ එන මොකද දේශපාලනය මේකට සෑහෙන්න ගෑවෙනවා. ඒ ගෑවෙන දේශපාලනය ඇතුලේ තියෙන එකම අභග්ගය තියෙන්නේ ආදරය දාන. ලිංගිකත්වය දාන. දැන් කවුරු හරි හිරියට ගියාම අවුරුදු 5ක් 6ක් විතර හිරේ හිටියාම ඒ මිනිස්සේ ආපහු එළියට ආවම ඌට දෙන්න ඕන ගෑණියෙක්. නැත්තම් අර වගේ සිදුවීම් වෙන්නේ නැහැ නේ. වගේ සිදුවීම් වෙන්නේ නැහැ නේ. මං කියන්නේ මේක වෙලා තියෙන්නේ ගෑණියෙක් දෙනවනට ආපහු පක්ෂයට ගිහලා පස්සේ ප්‍රතිපත්ති ඇතුලේ ප්‍රතිඥා දෙමින් සීරුවෙන් සිටිමින් අර හෝමෝපාබස්ලා වගේ හෝමෝපාබස්ලා කියන්නේ උදේ ඉඳන් රැ වෙනකම් වැඩ කරන ජනතාවනේ. කියන්නේ අර මේවා දාගෙන හෙල්මට් දාගෙන බොඩි ආම දාගෙන එහෙම ජීවත් වෙන කලාපයක් හැදිලා තියෙනවා. මෙන්න මේ දේශපාලනික තත්ත්වය වෙනස් වෙනවා නම් 100ට පොදුයි ස්ත්‍රී සහ පුරුෂයාට හැසිරෙන්න පුළුවන්. ඕනෑම පාත් එකක් ඇතුලේ කතා කරන්න පුළුවන් සහ ඒක ඇතුලේ ක්‍රියාවට නම් ගන්න පුළුවන්. ඇක්ටිවේෂන් ටිකක් ඔටෝමැටිකලි ඒ කියන්නේ ලෝකයේ ඇතුලේ එහෙම තමයි හැදෙන්නේ. කියන්නේ රජයෙන් තහනම් නැත්තම් රජයෙන් සහ දේශපාලනය ඇතුලේ තහනම් නැත්තම් ආදරය කියන එක හරි ලිංගිකත්වය කියන එක හරි මොකද ওই දෙක ඇතුලේනේ සුංගාරවාදී මිනිහෙක් කියන එක ওই දෙක ඇතුලේනේ සමස්ත මුළු ජීවිතේම කොට නැගින්නේ. පාරිසරිකව සහ දේශපාලන සියලු දේවල් ටික කොට නැගින්නේ ඕක ඇතුලේ. මේ ප්‍රශ්නේ විසඳ ගන්න පුළුවන් නම් මේ තහනම් කියන ඒ කියන්නේ ටැබූස් ටික කඩා ගන්න පුළුවන් ප්‍රවේශයක් හැදෙනවා නම් අපි අපේ සෙක්සුවල් එක හරි නැත්තම් අපි ආදරය කරන අපි හග් එකක් දෙන එක හරි අපි දැන් ඇත්තටම දැන් මුළු සෙනගක් අස්සේ අපිට කිස් එකක් දෙන්න බෑනේ. ඒක කොච්චර රොමාන්ටික වුණත්. ඒ කියන්නේ දැනෙන කලාපය තියෙන්නේ මහා සෙනගක් අස්සේ නම් අපිට.
එතකොට ඒක තද කරගෙන ගිහිල්ලා අර කොහේ හරි තැනකට කවුරුවත් නැති තැනකට ගිහිල්ලා දෙන එකද වටින්නේ. කහයිරක් තියාගෙන ඒකත් පාර දෙපැත්ත බල්ලා පයින්නවා වගේ බලලා වැඩක් තමයි. සීරියම් මාරලා කිස් එකක් දෙන්න වෙලා තියෙන්නේ. අන්න ඔය නිදහස්කාමී ආණ්ඩුවක් ඇතුළේ මං කියන්නේ නිදහස්කාමී එහෙම අදහස් තියෙන සංශෝධන හැදුනොත් එහෙම අර මහා පුරුෂයෝ කියලානේ අපි කියන්නේ හැමෝටම. මහා ගෑනුත් ඇති. මහා ස්ත්‍රීනුත් ඇති. ඔව්. එතකොට දැන් ඔන්න අපි අද වෙනම අවකාශයක් ගැන කතා කරා, වෙනම මාතෘකාවක් අද කතා කරා සූරිත් එක්ක මේ ලස්සන පරිසරයක අපි ඉඳගෙන. ඉතින් සූරි ඇත්තටම බොහොම ස්තුතියි ඔයාට මේ කියන්න තියෙන දේවල් ටික කතා කරන්න අපිට අවස්ථාවක් අපිත් එක්ක කතා කරන්න. මං හිතන්නේ සූරිගේ කවිය ගැන කතා කරන්නේ නැතුව, පොත ගැන කතා කරන්නේ නැතුව, පොත් ගැන කතා කරන්නේ නැතුව සූරිට තියෙන ඒ කියවීම ස්ත්‍රිය ගැන, කාන්තාව ගැන කියන්න තීච්ච ඒ වෙනම කියවීම ගැන කතා කරන්න අපිත් එක්ක කතා කරන්න අපිට අවස්ථාව දුන්න ගැන මම ඇත්තටම සූරිට බේම ස්තුතිවන්ත වෙනවා. ඉතින් බොහොම සන්තෝසයි අද දවසේ මේ ඔයත් එක්ක මේ ගත කරපු පුංචි වෙලාව, ඒ කතා කරපු දේවල්, සාහිත්‍යමය කාරණා මොකද්ද මේ වෙන්නේ කියන දේ ගැන ඇත්තටම ලොකු පැහැදිලි කිරීමක් කරා. ඉතින් සූරිට බොහොම ස්තුතියි අපිට මේ අවස්ථාව දුන්නට. ඔව් ඒක තමයි ඇත්තටම මමත් තැන්ක් යූ කියන්න ඕන සංජයට සහ අපේ අනෙක් සහෝදරයාට මේ සුපුන්ට. දැන් අද අපේ මෙතන පොඩ්කාස්ට් එකේ වෙන්දට පටන් ගන්නේ මමත් සුපුන් වුණාට අද සුපුන් තමයි කැමරාකරණයේ පැත්තේ ඉන්නේ. ඉතින් සුපුන්ටත් සැලුට් එකක් දෙනවා මේ ඔක්කොම වැඩ රාජකාරි බහුල මැදේ අවස්ථාවක මේ අවස්ථාව උදා කරගත්තට සුපුන්ටත් විශේෂ ක්‍රෙඩිට් එකක් යනවා. සුපුන්ට සහ සංජය ඇත්තටම අපි අඳුරගත්තේ තාම මෑත කාලේ වුණාට අර වාකි වගේ මට ඒක නිශ්චිතව මතක තිබෙන්නේ නැහැ. අශෝක හරහා මේක සිද්ධ වුණා කියන්නේ. අශෝකත් එක්ක තමයි ඕක මේ සූර්යව අඳුර ගන්න ලැබුණේ අශෝක අයියා හින්දා. හරි. අශෝකටත් මම තැන්ක් යූ කියනවා මේ වෙලාවේ මේ වගේ මිත්‍රයෙක් හඳුන්ලා දුන්නාට. ඉතින් සහ මේ සහ දුර ගෙවාගෙන ඇවිල්ලා අපි සන්තෝෂ වෙන්න කාරණයක් මෙතන හැදුනට තැන්ක් යූ කියනවා. එහෙනම් බොහොම ස්තුතියි. අපි ආයි මේ වගේ පොඩ්කාස්ට් එකක අපි ආයි වෙලාවක පාසු වෙලාවක සූරිත් එක්ක ආයි වෙලාවක කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් බලන් ඉන්න හැමෝටම අපි කියන්නේ අපේ channel එක subscribe කරන්න, like button එක click කරන්න, අපිට කතා කරන්න, මේ කතා කරපු මාතෘකාව දිගටම continue කරගෙන යන්න. ඕගොල්ලන්ට හිතෙන මොනවා හරි දෙයක් තියෙනවා නම් comment එකක් දාන්න. අපි කතා කරමු සූරි ඉන්නවා. සූරිගේ අපි ප්‍රොෆයිල් එක දාන්න, ලින්ක් එක දාන්න. ඒකත් එක්ක ගිහිල්ලා සූරිත් එක්කත් කතා කරන්න. මේ කතා කරගෙන ගිය මේ කාන්තාව ගැන අපි අද කතා කරපු ප්‍රෝග්‍රෑම් එකේ නම් අද අපි මෙතනින් නවත්තනවා. ඉතින් හැමෝටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි. ගිහින් එන්න.